උදැසනකට ආශ්‍රිත වෙන්න ක්‍රීඩාලෝලී එළවලුනේ KPL කලාකල ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරග මාලාව තුළදී දෙවනි දිනේ පැවැත්වෙන මෙම තරග මාලාව සාර්ථක ගන්නමින් සංවිධානය කර තිබෙනවා අපේ මුසම්බිල් මහත්මයා තනි ක්‍රීඩකයෙක් ලෙස මෙම තරග මාලාව ඉතා සාර්ථක ගන්නමින් සංවිධානය කර තිබු මොහොතට ඔබට සුබ පතනවා. ඒ ආකාරයට අපිට පෙනී යනවා මෙම අවසන් මහා තරගයේ වීරයාට විශේෂයෙන්ම බයිසිකලයක් ත්‍යාග ලබා දීමටයි සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙන්නේ. ඒක විශේෂයක් පොඩි බයිසිකලයක් තමයි ඔහු සංවිධායකවරයා තීරණය කර තිබෙන මන්ද වැඩිහිටි ක්‍රීඩකයන් ක්‍රීඩා කළොත් මා හිතන්නේ ඔහු බයිසිකල් පදින්නති කාලයක් තමයි අද කාල පරිච්ඡේදය තුළ තිබෙන්නේ. ඒ නිසා ඔහු තීරණය කරා තමාගේ දූ දරුවන්ට මේ බයිසිකලේ හරි ලබා දෙයි කිය එකම පරමාර්ථයේ ඉතා සාර්ථක තරග බාලක්. ඒ වගේම අපිට පේනවා ඉතා ලස්සන කුසලානවල් තා සූරතාවයට සහ අනුසූරතාවයට ලබා දීමට තරග සංවිධායකවරු තීරණය කර තිබෙනවා. ඒ වගේම ජංගම දුරකථනයක් තරගවලදී වීරයාට සම්මානය ලබා දෙන්නේ ජංගම දුරකථනයක් ලබා දීමට සංවිධායක මණ්ඩල තීරණය කර තිබෙන මොහොතේදී දැන් තරගය ආරම්භ කර තිබෙන්නේ අද දිනේ පැවැත්වෙන පස්වන තරගයයි. එහෙනම් අපි නැවත වරක් ඒ සුබ පදමින් මෙම තරග මාලාව සංවිධානය කරපු මුසම්බිල් මහත්මයාට සුබ පදමින් නැවත වරක් අපි තරගයට අවතීර්ණ වෙමු. එම ස්ථානයේ සිටිනවා මගේ ප්‍රවීණ විස්තර විචාරකයා සර්ජෝන්. ඔබටයි මයික්‍රොෆෝනය. බොහොම ස්තුතියි. දැසනම සුබෝදෑසන කියා ඔහු පිළිගත්තා දෙවන පන්දුව 6 පාරක් සමගම දායබර ක්‍රීඩාලෝලී හිතවදිනි ඉතා දක්ෂ ක්‍රීඩකයන් සියලුම කණ්ඩායම් වල සිටින ආකාරය පන්දුවේම සඳහා ස්ථානගත කරනවා පන්දු ක්‍රීඩකයන් සිලි පොයින්ටි පන්දුරක ක්‍රීඩකී යොදවාගෙන සහි එලෙම පන්දුව උඩ පන්දුවක්සේ රැක ගන්නවා දායබර ක්‍රීඩාලෝලී දෙනී ශාවිල් උඩ වමතින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයා ඊයේ දිනේදී මෙම ක්‍රීඩා පිටේනිය හනසක පතුරමින් දෙවන්ත යෝධ 6 පාරවල් එල්ල කරපු මෙම ක්‍රීඩකයා මේද ක්‍රීඩා පිටියට අවතීර්ණ වෙනවා. ඒ කණ්ඩායමේ තුරුඹකියු මානිවරදී එතරම් දක්ෂ ක්‍රීඩකයෙක් තමා මුස්පි තුම්මන කඩුල්ල සඳහා පිටියට අවතීර්ණ වී තිබෙන ක්‍රීඩකයා ස්ථානගත කර තිබෙනවා. පන්දු රකින්න පාපෙස්සේ ක්‍රීඩකයන් 4 දෙනෙක් යොදවාගෙන සහි ලකුණු සංඛ්‍යාව ලකුණු 20යි. තුන්වන පන්දු වාරය ක්‍රියාත්මක වන්නේ සහීර් මේ ප්‍රදේශයේ සිටින ප්‍රබලම තුන් යෝග කැපීපෙන ක්‍රීඩකයෙක් තමයි. වීඩියෝ වෙඩි කරමින් විනිසකරවා පසු කරේ ෆුල් පාරකට උත්සාහ දරුවේ පීති කරුවා සම්පූර්ණයෙන්ම පරාජයකට පත් වෙනවා දායබර ක්‍රීඩාලෝලී.